සුබ සැන්දෑවක්. අද මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙක් විදියට කැඩෙන පවුලක් ගැන. එක තාත්තෙක් ඉන්නවා. පෙරවරු 5ට නැගිටලා බස් එකේ එල්ලිලා කුලී වැඩ කරලා දාඩිය මහන්සියෙන් හම්බ කරන හැම සතේම ගෙදරට ගේන්නේ. එයාගේ හීනේ මොකක්ද? මගේ පොඩි එකාට හොඳට උගන්වන්න ඕන. මගේ බිරිඳ සතුටින් තියන්න ඕන. හවස ගෙදර එනකොට කල්පනා කරන්නේ මේ මගේ රාජධානිය කියලා. ඒත් එක දවසක් එයාට දැනගන්න ලැබෙනවා එයාගේ ලෝකය හදපු බිරිඳ පොඩි දරුවත් ඉද්දි තවත් පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. හිතෝපදේශ පෙරවරු 6:32 එකී කියනවා කාමමිථ්‍යාචාරය කරන තැනැත්තා සිහි නැති කෙනෙක්ය. ඒත් ඒ සිහි නැතිකමින් විනාශ වෙන්නේ එයා විතරක් නෙවෙයි. ඒ තාත්තට මොකද වෙන්නේ? පළවෙනි රෑ නිින්ද යන්නේ නැහැ. ඇස් දෙකින් කඳුළු විතරයි. දෙවැනි දවසේ වැඩට යන්න පණ නැහැ. මම කාවෙනුවෙන්ද මේ මහන්සි වෙන්නේ කියලා හිතෙනවා. තුන්වෙනි දවසේ යාළුවෝ අහනවා ඇයි බං කෙට්ටු වෙලා කියලා. උත්තරයක් නැහැ. එයාගේ ආත්ම ගෞරවය බිමටම වැටෙනවා. ගමේ මිනිස්සු කතා වෙනවා. ගීතාවලිය 34:18 එකේ කියන්නේ ස්වාමීන් වහන්සේ බිඳුණු සිත් ඇත්තවුන්ට ලංව සිටිනසේක කියලා. මේ තාත්තා ඒ තරමටම බිඳෙනවා. සමහරු මත්පැන් වලින් ඒ දුක අමතක කරන්න හදනවා. සමහරු ජීවිතේම අතාරිනවා. අන්තිමට අහිංසකම කෙනා ඒ පොඩි දරුවා තාත්තාගේ හිනාව නැති වෙනවා. අම්මගේ උණුසුම නැති වෙනවා. එයාට එකවහලක් යට තාත්තයි අම්මයි දෙන්නම නැති වෙනවා. යේසුස් වහන්සේ මාර්ක් 10:9 කිව්වා දෙවියන් වහන්සේ එක්කල දේ මනුෂ්‍යයා වෙන් නොකරේවා. මේ වෙන් කරන්නේ ජෝඩුවක් නෙවෙයි. මේ වෙන් කරන්නේ තාත්තෙක්ගේ හදවත, දරුවෙක්ගේ අනාගතය, මුළු පරම්පරාවක්. නංගියේ, අක්කේ, තාවකාලික හැඟීමක් නිසා කෙනෙක්ගේ මුළු ජීවිත කාලෙම අඳුරු කරන්න එපා. පවට සමාව තියෙනවා. යොහාන් 8:1 වගේ. හැබැයි යන්න තවත් පව් නොකරන්න කියන වචනෙත් දෙවියන් වහන්සේ කිව්වා. දෙවියන් වහන්සේ බිඳුණු දේවල් හදනවා. ඒත් අපි හිතලම බිඳින්නේ නැතුව ඉමු. විවාහය සුද්ධයි. පවුල වටිනවා.